අධ්‍යාපනයෙන් අද කාලයට ගැලපෙන අලුත්ම වැඩක්. කොවිඩ් වසංගතය අපේ ජීවිත ගොඩාක් වෙනස් කළා. ඒ සියලු වෙනස්කම් අතර සුවිශේෂීව වෙනස් වුණු එක දෙයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. සරලවම කියනවා නම් අපි ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තා. මේ කාලෙම තමයි අපි YouTube අවකාශය ඔස්සේ නැවුම් අත්දැකීමක් ඕගලන්ට අරන් ආවේ. ඒ අද පන්තිය කියලා. හැබැයි අපි කාලයක් නිහඬ වුණා. හේතු කීපයක්ම නිසා. ප්‍රධානම හේතුව උනේ මේ වගේම channel ගණනාවක්ම ඇවිත් ළමයින්ට තෝරගන්න අපහසු වෙන තරමටම education content ගොඩාක් වැඩි වුණ එක. ඕනිම දෙයක් ඕනිවට වැඩි ඕනිම නෑ කියලා කියනවනේ. ඉතින් මේ content බහුල වීමත් සමගම අතරමං වුණ අපේ සිසු දරුදැරියන්ට පහසුවෙන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය අරන් එන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා. ඒ දරපු උත්සාහය තමයි මේ self study කරන්න කැමති ඔයාලට අවශ්‍ය පාඩම විෂය නිර්දේශයට හරියටම අනුගත කරලා ඒ විදිහටම content ටික පිළිවෙලින් පෙළගස්සලා learning management system එකක් විදිහට අපි අරන් ඇවිල්ලා තියෙනවා. මේ සුවිශේෂී පෙළගැස්ම නිසාම අපේ හැම පාඩමක්ම අවශ්‍යම විෂය කරුණු පමණක්. ඒ කියන්නේ වැල්වටාරම් නැතුව වීඩියෝ අනුසාරයෙන් සකස් කරලා තියෙන online පාඩමක් විදිහට ඔයාලට නරඹන්න පුළුවන්. හැබැයි මේක නිකන් වීඩියෝ ටිකක් නන් නෙමෙයි. විෂය ඉගැන්වීම පිළිබඳව හොඳින්ම සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන ගුරු මඩුල්ලක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ පාසල් ගුරුවරුන් හදපු ගුණාත්මක ප්‍රසන්ටේෂන් එක කරන වීඩියෝ එකතුවක්. මේ හැමෝම වගේ ඉගැන්වීම වගේම උත්තර පත්‍ර ඇගීමේ පුහුණුවක් සහ පළපුරුද්දක් ලැබපු අය. ඒක ඊටාම විශේෂ කරුණක්. ඒ විතරක් නෙමෙයි. ඔබ ඉගෙනගත්ත කරුණු හරියටම තේරුණාද කියලා ඔබටම බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ මොකද දන්නවද? මේ හැම පාඩමකම ඔන්ලයින් ක්විසස් ඇතුළත් වෙලා තියෙනවා. එක එක විදිහට උත්තර දෙන්න තියෙන MCQ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්නත් මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ උත්තර අප්ලෝඩ් කර අපේ ගුරුවරු ඔයාලට වෙනම ෆීඩ්බැක් දෙන්න කැමැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් මේ දේවල් එක්ක විෂයක් තනියෙන් ඉගෙන ගන්නවා කියන එක සහ රිවයිස් කරන එක හරියම පහසු දෙයක්. ඔයාලට අවශ්‍ය පාඩමේ එක තියරි කොටසක් විතරක් ඉක්මනින්ම සහ පහසුවෙන්ම බලා ගන්න පුළුවන් ක්‍රමවේදයකුත් මෙහි ඇතුළත් කරලායි තියෙන්නේ. තවත් දෙයක්. මේක හරියම කාර්යක්ෂම ක්‍රමවේදයක්. මොකද අවශ්‍යම තියරි කොටස ප්‍රසන්ටේෂන් එකත් එක්ක තියෙන නිසා. උදාහරණයක් කියනවා නම් පීරියඩ් 80ක වගේ පාඩමක් බලා ගන්න ඔයාට යන්නේ පැය කිහිපයක් විතරයි. පුදුමයි නේද? ඉතින් සාධාරණ මිලක් අපි නියම කළත් ඒ මුදල වියදම් කරන්න කලින් ඕගොල්ලන්ට අපි සාම්පල් වීඩියෝ බලලා තීරණය කරන්න පුළුවන් මේ ක්‍රමවේදය ඔයාට හරියටම ගැලපෙනවද කියලා. මේ ඔක්කොමත් එක්ක අපි හිතනවා අපි ඔයාලට අධ්‍යාපනයේ පරිපූර්ණ නිදහස ලබා දුන්නා කියලා. හරියටම බලා ගන්න දැන්ම සයිට් එකට යන්න. අපි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ටයිප් කරන්න adupantiya.com කියලා.